මෙන්න මේ වගේ චෙස් ගේම් එකක් ප්ලේ කරලා ඔයාලගේ Binance account එකටම වෙලෙම මුදල් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන අතරතුරම මම Binance එකටම withdraw එකක් දාලා පෙන්වනවා. withdraw proof එකත් මේ වීඩියෝ එකේ include වෙනවා. ඉතින් මේ වගේ සරල පොඩි chess game එකක් play කරලා ඉතින් මේක අපි win කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට withdraw එකක් දාගන්න. ඉතින් බලමු කොහොමද මේ වගේ පුංචි chess game එකකින් අපේ Binance account එකටම මුදල් ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට මේ app එක install කරගන්න වෙනවා. ඉතින් පල්ලෙහා description එකේ සහ comment section එකේ දාලා තියෙනවා මේ app එක ඕගොල්ලන්ට install කරගන්න අවශ්‍ය link එක. ඔයාලා ඒ link එකෙන් ගිහිල්ලා app එක install කරගන්න. බලමු දැන් app එක install කරගෙන කොහොමද මේ game එක නිවැරදිව play කරලා Binance account එකටම මුදල් ලබා ගන්න කියලා. මුලින්ම Play Store එකට ගිහිල්ලා මෙන්න මේ application එක install කරගන්න. එතකොට පල්ලෙහා description එකේ දාලා තිනවා මේ app එකේ link එක ඕගොල්ලන්ට පුළුවන් ඒ link එක හරහා app එක install කරගන්න. හරි ඒ විදිහට ඔයාලගේ app එක install කරගත්තට පස්සේ මේ විදිහට තමයි open කරගත්තම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයගොල්ලෝ get started කියන touch කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් sign up with Google කියලා එක touch කරලා ඔයගොල්ලෝගේ email එක select කරගන්න. select කරගත්තට පස්සේ ඔයාලගේ account එක create වෙනවා. මම දැන් මේ විදිහට mail එක select කරගන්නවා. ඊට පස්සේ මේ වගේ message එකක් එයි. මෙතන confirm කියන එක ඔයාලා touch කරගන්න. ඉතින් මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන click to play කියන එක touch කරගන්න. touch කරගත්තට පස්සේ beginner, advanced, expert, master. එතකොට මේ වගේ අපිට මේ chess වල ටිකක් අමාරු වෙනවා. මෙන්න මේ master වගේ යනවා ටිකක් අමාරුයි. එතකොට beginner කියන අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට මේක touch කරලා මේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට chess play කරන්න ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මේකේ win කරත් නැතත් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ V අකුර වගේ තියෙනවනේ. දැන් මෙතන මගේ 0 තමයි තියෙන්නේ. එතකොට මේ points තමයි අපිට convert කරලා අපේ Binance account එකට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මේකෙදි මම අර මුලදී කිව්වා වගේ ඔයගොල්ලෝ දිනන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේකෙදි පෙරදුනත් ගැටලුවක් නැහැ. ඔයාලට මේ points ලැබෙනවා. ඉතින් දැන් මේක මම ඉක්මනට play කරලා දාන්නම්. හරි ඔන්න ස්කෝ එක මට 8ක් තමයි ගන්න පුළුවන් උනේ. එතකොට දැන් මෙතනදී ඇඩ් එකක් ප්ලේ වෙනවා. එතකොට මේ ඇඩ් එක ඕගොල්ලෝ කට් කරගන්නේ නැතුව ඒ ටයිම් එකේ ඉඳලා කට් කරගන්න. එතකොට දැන් මෙතනදී උඩ මම මේ ඇඩ් එක ප්ලේ කරලා තියෙනවා. එක කෙන වැඩි හිතන්න එපා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතනදී කතරයක් පෙන්නනවා. ඒක කට් කරගත්තට පස්සේ ඔයාලට රිවෝඩ් එක එනවා. දැන් මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ V වගේ තියෙනවා. මේ points 77ක් මගේ account එකට ආවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බෝනස් එකකුත් එක්කම. දැන් මම මේක කට් කරලා මෙතනින් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ මෙන්න මෙතන මේ points ප්‍රමාණය පෙන්වනවා. ඉතින් මේක touch කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ convert now කියලා තියෙනවා. එතකොට දැන් මෙතනදී මේ coins 117ක් කියන්නේ 17839ක points ටිකක්. ඉතින් මේ ටික convert කළා තමයි අපිට Binance එකට withdraw ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ දකුණු පැත්තේ ඉරි කැලි දෙකක් තියෙනවා. මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේ referral code කියලා තියෙනවා. මෙන්න මේ referral code කියන එක touch කරගන්න ඔයාලා. කරගත්තට පස්සේ මෙන්න මේ this වෙන code එක ඔයාලට මෙතනට ලබා දුන්නොත් තවත් මේ වගේ points ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලබා දීලා claim කියන එක touch කරගන්න. touch කරගත්තට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් reward now processing කියලා තියෙනවා. එතකොට මෙතනදී මෙයාලා මේක verified කරලා අපිට අපේ මේ referral code එක ලබා දුන්නට එන reward එක ලබා දෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් referral code එකක් ලබා දෙන්න අමතරව තවත් මුදලක් ඔයාලට හොයාගන්න පුළුවන් මේ application එකෙන්. referral code එක දුන්නම එවෙල මේ points ටික එන්නේ නැහැ. මෙයාලා බලලා තමයි අර මුලදී පෙන්වුවා වගේ verified කරලා තමයි දෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ account එකේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ chess game එක සරලවම play කරන්න. ඉතින් මෙතන beginner, advanced, expert, master කියලා තියෙනවා. ඉතින් මෙතන අමාරුම එක තමයි මේ master level එක. එතකොට මේකෙදී ඔයගොල්ලෝ ටික වෙලාවක් play කරගෙන යනවා නම් හොඳට වැඩි reward එකක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඔයාලට. හරි ඔන්න checkmate කරා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර beginner level එකේ වගේ නෙවෙයි. හැබැයි මෙතන ලැබෙන score එකත් වැඩි. මුලදී බලා ගන්න පුළුවන් අඩු score එකක් ලැබුණේ. ඔකට මේ master level එක වගේ play කරනවා නම් ඔයගොල්ලන්ට ඉක්මනින් වැඩි points ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. එතකොට master level එකේ ඔයගොල්ලෝ එක match එකක් win කරොත් ඊටත් වැඩි reward එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඔන්න මේ විදිහට මෙතනදී points වැඩි වුණා බලා ගන්න පුළුවන්. මම දැන් back වෙනවා. back වුණාට පස්සේ මෙන්න මේ විදිහට V අකුරත් එක්ක තියෙනවා බලා ගන්න පුළුවන් points 192ක් මේක touch කරගන්නවා. touch කරගත්තට පස්සේ මේ 192 අපි අනිවාර්යෙන් convert කරන්න අවශ්‍යයි අපිට withdraw එකක් ගන්න නම්. ඉතින් මේ IOTA වලින් තමයි මම withdraw ගන්න recommend කරන්නේ. අනිත් option වලින් බලනවා නම් ටිකක් withdraw දාන්න යන amount එක සහ කාලය වැඩි. දැන් මෙන්න මෙතන convert now කියලා option එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේක touch කරගන්න පුළුවන් ඔයාලට. touch කරගත්තට පස්සේ දැන් මේ වෙද්දි මගේ balance එකේ තියෙන coins 193ක් එකට මෙතනදී බලා ගන්න පුළුවන් points 29378ක් ගන්න පුළුවන්. එතකොට මේ මගේ අලුත් account එකේ තමයි තියෙන්නේ. එතකොට app එක install කරලා දෙකකින් මම මේ විදිහට 29377ක් හොයාගෙන තියෙනවා. එතකොට withdraw කරන්න නම් අවශ්‍ය වෙන්නේ බලා ගන්න පුළුවන් 1,06,500ක් විතරයි. ඉතින්
මේක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මාස්ටර් ලෙවල් එකේ මැච් කීපයක් ප්ලේ කරපු ගමන්ම හැමෝටම මේ මුදල හොයන එක අමාරු වැඩක් නෙවෙයි. ඉතින් බලමු දැන් මගේ අනිත් account එකෙන් මම දැන් withdraw එකක් දාලම පෙන්වන්නම් Binance එකටම. හරි මෙතනදී මගේ account එකේ මේ විදිහට මේ coins 851ක් තියෙනවා. මම දැන් මේක touch කරගන්නවා. touch කරගත්ත පස්සේ දැන් මේක IO බවට අපිට මෙතන convert කරගන්න පුළුවන් 1,31,109ක් තියෙනවා. ඉතින් මේ මුදල හොයන්න ඕගොල්ලොන්ට විනාඩි 30ක් වත් යන්නේ නැහැ මේ ගේම් එක ප්ලේ කරලා ඕගොල්ලොන්ට වෙලෙම withdraw එකක් ගන්න පුළුවන්. කරනවා. ඊට පස්සේ මේ විදිහට processing කියලා එනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ point ටික අඩු වුණා මගේ. දැන් මෙතනදී බලා ගන්න පුළුවන් අපිට wallet address එක add කරගන්න තියෙන්නේ. ඉතින් account එක හදලා ඕනම කෙනෙක්ට withdraw එකක් ගන්න පුළුවන් මේ game එක play කරන. හරි එතකොට මේ application එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් minimum withdraw amount එක තියෙන 1,06,500ක මුදලක්. එතකොට මේ වෙද්දි මගේ account එකේ 1,31,117ක මුදලක් තියෙනවා. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද Binance එකට මේකෙදි withdraw එක ගන්න කියලා. මේ IOT address එක ගන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මම දැන් යනවා Binance account එකට. Binance එකේ දැන් මෙතන deposit කියන එක touch කරගන්නවා මම. touch කරගෙන මෙතන IOTA කියලා ඔයගොල්ලෝ search කරගන්න. ඊට පස්සේ මෙතන IOTA කියන එක එනවා. ඉතින් මේක touch කරගත්තට පස්සේ මෙන්න මෙතනදී අනිවාර්යයෙන්ම අපි select කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දෙවෙනි network එක පළවෙනි network එක නෙවෙයි. ඉතින් මේක මේ විදිහට touch කරගන්න. touch කරගත්තට පස්සේ මෙතන message එකක් එවි. ඒකට okay කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන deposit address කියලා තියෙනවා. මේ address එක copy කරගන්න ඔයාලා. දැන් මම මෙතනට copy කරගෙන ආපු address එක මේ විදිහට paste කරනවා. විදිහට paste කරගෙන okay කියන touch කරගෙන මෙතන max amount එකම ලබා දෙනවා. එතකොට minimum withdraw එකක් ගන්න අවශ්‍ය වෙන්නේ මේ points අපිට 1,06,500ක් විතරයි. ඉතින් මේක හොයන්න අමාරු නෑ. විනාඩි 30ක්වත් යන්නේ නෑ. මේ coins ටික ඔයගොල්ලන්ට හොයන්න. මාත් කිසිම referral කෙනෙක් නැතුව තමයි මේක හෙව්වේ මේ game එක play කරලා. දැන් මම මෙතනදී withdraw කියන එක touch කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන okay කියලා දෙන්න. okay කියලා දුන්නට පස්සේ මේ විදිහට processing කියලා එනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට free withdraw එක ගන්න පුළුවන් කිසිම fee එකක් අය වෙන්නේ නැහැ. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ withdraw status එක processing කියලා තමයි තියෙන්නේ. බලමු Binance එකට මේකේ withdraw ලබා දෙනවද කියලා. හරි මේ විදිහට confirm වෙලා තියෙනවා. ඉවෙල්ලම දාපු ගමන්ම ඔයාලගේ Binance එකට withdraw එක එනවා. මේ තියෙන්නේ Binance එකෙන් බලා ගන්න පුළුවන් මෙතන IOTA වලින් 0.13ක ගයක් මගේ Binance account එකටම ඇවිල්ලා තියෙනවා. මම දැන් Binance එකට ගිහිල්ලා පෙන්වන්නම් මේ proof එක ඔයාලට. ඉතින් මම දැන් ඉන්නේ Binance account එකේ මෙතන crypto deposit කියලා බලා ගන්න පුළුවන් IOTA 0.13ක ගයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ ලැබුණු IOTA ටික USDT කරගන්න කියලා. ඉතින් මේ trade කියන තැනට එන්න ඔයාලා. ආවට පස්සේ මෙතන spot වලට එහා පැත්තෙන් වම් පැත්තේ උඩ බලා ගන්න පුළුවන් convert option එක තියෙනවා. මේක touch කරගන්න. touch කරගෙන මේ from කියන තැනට ඔයගොල්ලෝ IOTA select කරගන්න. හරි මේ විදිහට IOTA select කරා. ඊට පස්සේ මෙතන to කියන තැනට ඔයගොල්ලෝ select කරන්න අවශ්‍ය වෙන්නේ USDT. එතකොට මේ USDT select කරගත්තට පස්සේ දැන් මෙතන value එක බලා ගන්න පුළුවන්. මේ coins 713ක් කියන්නේ USDT වලින් බලනවා 0.01ක ගයක්. එතකොට දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් මේ වගේ මේ 7 ගණන් හොයලා වැඩක් නැහැ. තේරුමක් නැහැ කියලා. එතකොට මේකෙදි මම මේ account එක හදලා තමා ඉක්මනින්ම මේ withdraw එක ගත්තේ. ඔයගොල්ලන්ට withdraw proof එකක් පෙන්වන්න අවශ්‍ය නිසා. එතකොට ඔයගොල්ලන්ට පොඩි කාලයක් අරන් මේ game එක ටිකක් හොඳට play කරනවා නම් අනිවාර්යයෙන්ම daily හොඳ ගාණක් හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් account හදන සියලුම දෙනාට withdraw එකක් ගන්න පුළුවන්. withdraw ගන්න අය අනිවාර්යයෙන්ම comment section එකෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ option එක භාවිතා කරලා ඔයගොල්ලන්ට මේ IOTA ටික USDT කරගැනීමේ හැකියාව තියෙනවා. කිසිම fee එකක් යන්නේ නැහැ. බලා ගන්න පුළුවන් transaction fee කියලා කිසිම fee එකක් යන්නේ නැහැ. මේ තියෙන ඔයගොල්ලන්ගේ IOTA USDT කරගන්න. ඉතින් මේ application එකේ කිසිම ආයෝජනයක් කරන්න නැතුව කරන සියලුම දෙනාට මුදල් ගන්න පුළුවන් Binance account එකටම. ඉතින් මේක මම දවසේම play කරපු game එකක් නෙවෙයි. app එක අරගෙන විනාඩි 10ක් වගේ තමයි play කරේ. ඔයාලගේ Binance එකට මාරගෙන මේක P2P හරහා sell කරලා ඔයගොල්ලෝගේ බැංකු ගිණුමටම ගන්න පුළුවන්. එතකොට P2P එකේ sell කරන විදිය ගැන මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ නැහැ. කලින් වීඩියෝ මම කරලා තියෙනවා කොහොමද P2P එකේ ඩොලර් විකුණලා බැංකුවටම මුදල් ගන්න කියන එක. ඉතින් ඔන්න withdraw proof එකක් එක්කම ඔයාලට පෙන්නුවා මේ game එකේ ඔයගොල්ලන්ට කිසිම ආයෝජනයක් නැතුව account එකක් හදන ඕනම කෙනෙක්ට Binance එකටම සල්ලි ගන්න පුළුවන්. එතකොට Binance එකේ list වෙච්ච coin එකක් තමයි ඔයගොල්ලන්ට මේ විදිහට ලබා දෙන්නේ. ඉතින් මේවා කිසි edit එකක් නෑ. ඔයගොල්ලන්ට මේ amount එක මේ විදිහට මගේ Binance එකට ඇවිල්ලා තිනවා. මේ app එකේ උනත් ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. මේ විදිහට මගේ withdraw එක confirm වෙලා තියෙනවා. ඉතින් මේක අමාරු game එකක් නෙවෙයි.
account එක හදන ඕනම කෙනෙක්ට withdraw එකක් ගන්න පුළුවන්. ඉතින් withdraw ගත්තා නම් comment section එකකින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පොඩි කාලයක් වැය කරලා game එක play කරන්න පුළුවන් නම් වැඩි ගාණක් මේ game එක හරහා හොයා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් පල්ලෙහා comment section එකෙන් comment එකක් දාන්න. අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.